සුබ දවසක් සියලුම දෙනාට. අද මම ඔයාලට ගෙනාවේ TIA Portal software ගැන කියලා දෙන වීඩියෝ සීරීස් එකක්. මේ ටියුටෝරියල් සීරීස් එකෙන් මම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ කරුණු ටික. මුලින්ම අපි software එක ගැන basic knowledge එකක් ගමු. ඊට පස්සේ මේ software එක තුළ කොහොමද hardware configure එකක් කරගන්නේ කියන දේ ගැන ඉගෙන ගමු. ඊට පස්සේ අපිට පුළුවන් basic PLC program එකක් program කරගන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. ඊට පස්සේ අපි මේ software එකට එන simulator එක කොහොමද use කරන්නේ කියලා ඉගෙන ගමු. ඊට පස්සේ මේ software එක through drive එකක් program කරගන්නේ කොහොමද, HMI එකක් program කරගන්නේ කොහොමද කියලා ඉගෙන ගමු. TIA Portal software එක කියන්නේ Siemens ලගේ modernම PLC program කරගන්න එයාලා හඳුන්වලා දීපු software එක. Siemens කියන්නේ දැන් මේ PLC manufacture කරන companies කිහිපයක් තියෙනවා. සාමාන්‍ය ලංකාවේ use කරන PLC වලින් 80% විතර තියෙන්නේ මේ Siemens brand එකේ. ඒ කියන්නේ දැන් PLC වර්ග තියෙනවා, Siemens ලගේ තියෙනවා, Schneiders තියෙනවා, Rockwell, Mitsubishi, ඒ වගේම ABB, Asakawa, Yokogawa වගේ companies වල PLCs තියෙනවා. එයාලගේ PLCත් එක්ක එයාලට ඒ PLC එක program කරන්න එයාලා හඳුන්වලා දෙන එයාලට ආවෙනිකම software තියෙනවා. ඒ කියන්නේ ඒ company එකමයි ඒ software හඳුන්වලා දෙන්නේ. දැන් Siemens ලාගේ මේ model අපිට හම්බ වෙනවා පහක්. S7 200 කියන PLC model එකයි මේ S7 300 and 400 කියන PLC model එක. ඊළඟට Siemens S7 1200 S7 1500 කියන PLC. මේක ගත්තම මේ දැන් මේ model එකට අනුව එයාලා හඳුන්වලා දීපු software එකත් වෙනස්. ඒ කියන්නේ මේ PLC S7 200 කියන PLC එක program කරන්න තියෙන software එක Microwin කියන software එක. මේ S7 300 and 400 PLC program කරන්න තියෙන software එක Symmetic Manager. ඒ වගේම S7 1200 and S7 1500 කියන මේ modern PLC එක PLC program කරන්න යාලා හඳුන්වලා දීපු software එක TIA Portal කියන software එක. ඒ වගේම මේ එක software එකට අදාළව යාලගේ simulator එක තියෙනවා. දැන් මේ S7 200 PLC එකේ software එක Microwin, simulator එක PLC sim S7 200 කියන PLC එක. අපි ගත්තොත් දැන් මෙතන අපේ modernම S7 1200 කියන PLC එකයි S7 1500 කියන PLC එකයි program කරන්න තියෙන software එක TIA Portal කියන software එක. ඒකේ simulator එක PLC sim advanced කියන simulator එක. මේ S7 200 කියන PLC එක basic PLC model එකක්. ගොඩක් පොඩි small automation task එකක් කරන්න තමයි මේ S7 200 කියන PLC එක use කරන්නේ. මේක ගොඩක් පරණ model එකක්. 1990 ගණන් වල පටන් ගන්න 2013 වෙනකොට මේ manufacture කරන එක නවත්තලා තියෙනවා මේ S7 200 කියන එක. මොරටුව යුනිවර්සිටි එකකින් offer කරන PLC training program එකේ use කරන්න මේ S7 200 කියන PLC model එක. දැන් මේක වෙනුවට Siemens ලා manufacture කරන modern PLC වර්ග තමයි S7 200 කියන model එක. මේක ගොඩක් modern. ඒ වගේම small to medium range එකේ තියෙන automation task වලට use කරන PLC model එක තමයි S7 1200 කියන්නේ. මේ 2009 ඉඳන් ඉස්සරහට තමයි මේ PLC model එක use වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ලංකාවේ ගොඩක් companies වල use කරන්නේ S7 300 and S7 400 කියන PLC model එක. මේක ගත්තොත් S7 300 කියන්නේ medium range එකේ automation task කරන්න use කරන PLC model එකක්. S7 400 කියන්නේ large scale automation task කරන්න use කරන PLC model එකක්. මේකේ මේ S7 200 එක program කරන්න ඔයාලට කලින් කිව්වා වගේ use කරන්නේ Microwin කියන එක. මේ S7 300 and S7 400 කියන එකට use කරන්නේ Symmetic Manager කියන software එක. ඊට පස්සේ මෙන්න මේ PLC model තුනට Siemens ලා වෙනුවට ඒ කියන්නේ මේ model තුන වෙනුවට Siemens ලා හඳුන්වලා දීපු modern PLC වර්ග තමයි මේ S7 1200 and S7 1500 කියන්නේ. S7 200 එක වෙනුවට එයාලා offer කරපු එක තමයි S7 1200 කියන්නේ. ඊට පස්සේ මේ advanced large scale automation task complete කරන්න use කරන
මොඩර්න් PLC වර්ගය තමයි S7 1500 කියන මොඩල් එක. සාමාන්‍ය ලංකාවේ 2015 වගේ ඉඳන් ඉස්සර මේ වර්තමාන වෙනකන් තියෙන අලුතින් ඉන්ස්ටෝල් කරපු ෆැක්ටරි වල යූස් කරන්නේ සාමාන්‍ය මේ S7 1200 and S7 1500 කියන මොඩර්න් PLC වර්ග තමයි යූස් වෙලා තියෙන්නේ. එතකොට මේ මොඩර්න් PLC යූස් කරනවා කියන්නේ ගොඩක් දුරට කියන්නේ යූස් කරන්නේ TI Portal කියන software එක. ඒ කියන්නේ මේ TI Portal software එක ගැන ඉගෙන ගන්න එක ගොඩක් වැදගත් වෙනවා මේ මොඩර්න් ෆැක්ටරිස් වල අපි ඔටෝමේෂන් ටාස්ක් ගැන ස්ටඩි කරන්න යනවා. TI Portal software එක කියන්නේ මේ totally integrated automation කියන එක තමයි මේ TI කියන එකේ තේරුම. අනිත් software එක ගත්තම Semantic Manager, Microwin වගේ මේ software එක ගත්තම මේ TI Portal කියන එක ගොඩක් user friendly. හැබැයි advanced වගේ complex software එකක්. ඒ වුණාට මේ software එක use කරලා අපිට මේ program කරගන්න මේ PLC එකක් program කරන්න HMI එකක් motor drive එකක් program කරගන්න ටිකක් ලේසි අනිත් ඒවාට වඩා. හැබැයි පොඩ්ඩක් advanced වගේම complex ගතියක් තියෙනවා මේ software එකේ. අපි බලමු කොහොමද මේ software එක install කරගන්නේ කියලා. මේක install කරගන්න දැන් අපි ඉන්ඩස්ට්‍රි එකේ යූස් කරනවා නම්, ඒ කියන්නේ ඉන්ඩස්ට්‍රියල් ඇප්ලිකේෂන් එකට යූස් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාලා මේ Siemens official site එකට ගිහිල්ලා මම මේ link දෙක මේ description එකේ දාන්නම්. මේ link එක through ගියාම මේ පළවෙනි link එක through ගියාම ඔයාලට පුළුවන් Siemens ලගේ official site එකට යන්න. ඒ site එකට ගියාම මේ වගේ site එකක් තමයි තියෙන්නේ. ඒතර ඔයාලට පුළුවන් මේ search bar එකේ ඔයාලට ඕන software එක type කරලා search කරාම ඔයාලට පුළුවන් මේ ලේසියෙන්ම මේ ඒ software එක download කරගන්න. මේ Siemens ලා දවස් 21ක් සඳහා free trial version එකක් දෙනවා. දවස් 21කට පස්සේ ඔයාලා software එක use කරනවා. ඔයාලට ඒකට ගෙවීමක් කරන්න වෙනවා. ඔයාලා education purpose එකකට විතරක් software එක use කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාලට පුළුවන් මම මේ දීලා තියෙන මේ link එක through ගියාම මේ plc4me.com කියන site එකට යන්නේ. ඒ site එකෙන් ඔයාලට පුළුවන් ලේසියෙන්ම මේ software එක download කරගන්න. ගෙවීමකින් තොරව download කරගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඇත්තටම මම recommend කරන්නේ මෙන්න මේ link එකෙන් ගිහිල්ලා කියන්නේ software එක download කරලා use කරන්න කියලා. හැබැයි education purpose එකකට විතරයි. industrial purpose එකකට ඔයාලා use කරනවා නම් මේ Siemens ලගේ official site එකටම ගිහිල්ලා software එක download කරගන්න. ඊළඟ වීඩියෝ එකකින් මම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා කොහොමද TI Portal software එක download කරගෙන install කරගෙන කොහොමද ඒකේ license key එක activate කරගෙන TI Portal software එක run කරන්නේ කොහොමද කියන එක ගැන කියලා දෙන්න. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු.